right ඔයාලට ප්‍රශ්නයක් පේනවා ඇති හරි කාබනික සංයෝගයක් දීලා තියෙනවා ඒ කාබනික සංයෝගයට ඍණාත්මක ප්‍රතිකාරකය යොදලා තියෙනවා සහ ජල විච්ඡේදනයත් කළා තියෙනවා අපෙන් අහන්නේ මේකෙන් ලැබෙන ඵලය මොකක්ද කියලා හරි විනාඩියක් ලැබෙනවා වීඩියෝ එක ස්ටොප් කරලා ඔයාලගේ උත්තරේ සටහන් කරන්න ඊට පස්සේ මම සාකච්ඡාවෙන් පස්සේ දෙන උත්තරෙත් එක්ක සමානද කියලා බලන්න සමාන නම් උත්තරේ හරි වැරදි නම් වැරද්ද තේරුම් අරගෙන ඊළඟ ප්‍රශ්න හරියට කරන්න හරිනේ right හරි තේරුම් ගන්න මේ කාබනික සංයෝගය දිහා බැලුවට පස්සේ මෙතන ඇල්ඩිහයිඩයක් තියෙනවා සහ මෙතන එස්ටරයක් තියෙනවා. ඒතර ඇල්ඩිහයිඩත් ඍණාත්මක ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරනවා. එස්ටරත් ඍණාත්මක ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරනවා. හරිද? එතකොට එතරම් විශේෂත්වයක් අපි තියරි කරද්දී වලට පැහැදිලි කර ඇල්ඩිහයිඩයක් සහ එස්ටරයක් කතා කරනකොට ඒ වගේම අම්ල හේලයිඩත් ඍණාත්මක ප්‍රතිකාරකයේ ප්‍රතික්‍රියා කරනවා. ඒතර එස්ටර ක්‍රියා කරන විදිහටම තමයි එතනදී මේ අම්ල හේලයිඩ වලත් අපි කතා කරන්නේ. හරිද? දැන් මම මේ ප්‍රශ්නට අදාළව උත්තරේ ගන්න විදිහ පැහැදිලි කරන්නම්. ඔයා බලන්න ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන ඇල්කයිල් කාණ්ඩය මොකක්ද කියලා. එතන තියෙන CH3 කාණ්ඩයක්. එතකොට මෙතන සම්බන්ධ වෙන්නේ CH3 කාණ්ඩයක් තමයි. ඒක සම්බන්ධ වෙන්නේ කාබන්ට. හරිද? ඒත් ඇල්ඩිහයිඩ් හා කීටෝන එකට සම්බන්ධ වෙනකොට ඒක තියෙන දේවල් එකක්වත් ඉවත් වෙන්නේ නැහැ. ඒතකොට ආකලනයක් විදිහට තමයි හරි සම්බන්ධ වීම වෙන්නේ. හරිද? එතකොට දැන් මෙතනදී අපි උත්තරේ ගන්නකොට පුතා හරි මෙතන CH3 එක මොකුත් වෙන්නේ නැහැ සහ මෙතන තියෙන බෙන්සීන් එකට මොකුත් සීන් එකක් වෙන්නේ නැහැ. හරි. ඒ විදිහටම තියෙනවා. හරි. මෙතන වෙන්නේ හරි කාබන්ට මෙන්න මෙතන කාබන්ට H එකක් බැඳලා තියෙනවා O එකක් බැඳලා තියෙනවා ඒකේ විදිහටම තියෙනවා හරි ඍණාත්මක ප්‍රතිකාරකේ දාපුවාම මෙතන OMG Br වෙනවා හරිද OMG Br වෙනවා මෙන්න මෙතන එතකොට මෙතන බන්ධනයක් අඩු වෙන්නේ ආන්න එකට අර ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන CH3 කාණ්ඩේ බැඳෙනවා ඔන්න ඔය විදිහ හරිද ඊළඟට ජල විච්ඡේදනයේ ක්‍රියාවලියක් කරන නිසා පුතා ජල විච්ඡේදනයේ ක්‍රියාවලියක් කරන නිසා මෙන්න මෙතනදී මෙන්න මේ හරහා ගිහිල්ලා මෙන්න මෙතන OMG Br එක OH එක බවට පත් වෙනවා. OH එක බවට පත් වෙනවා. හරිද? ඉතින් ඕක තමයි එතන කතාව. ඊළඟට එස්ටරේට එනකොට එස්ටරේ මෙන්න විදිහට කාබන් එක තියෙනවා. හරි? අර විදියමයි. හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා මෙතන. අතනදී CH3 කාණ්ඩ ඍණාත්මක ප්‍රතිකාරකයේ තිබුණේ CH3 කාණ්ඩ එකයිනේ. හැබැයි එස්ටරයක් ඍණාත්මක ප්‍රතිකාරකයේ සම්ප්‍රතික්‍රියා කරනකොට CH3 කාණ්ඩ දෙකක් බැඳීම සිදු වෙනවා. ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන CH3 කාණ්ඩය අන්නේ CH3 කාණ්ඩ දෙකක් බැඳීම සිදු වෙනවා. මෙතන මවුල දෙකක් මේ සඳහා ඍණාත්මක ප්‍රතිකාරකයෙන් යොදන්න ඕන. මෙතන මවුලයක් යදුවම හරි. ඒතර ඔක්කොම මවුල තුනක් ඍණාත්මක ප්‍රතිකාරකයෙන් යොදන්න ඕන. මෙයත් එක යනවා. හරිද? ඔයාගේ මවුලයක් ප්‍රතික්‍රියා කරා. හරිද? එතකොට හරි මෙතන CH3 මෙතන CH3 ඒතර CH3 කාණ්ඩ දෙකක් මේක ආයෙ කොහෙන්ද ඍණාත්මක ප්‍රතිකාරකයෙන්. ඒතර අර විදිහට මෙතන OMG Br වල ජල විච්ඡේදනය කරාම මේක OH බවට පත් වෙනවා. ඕක තමයි ඇත්තටම අවසාන ප්‍රතිඵලය. හරි අවසාන ප්‍රතිඵලය. එතකොට සාමාන්‍යයෙන් තේරුම් ගන්න අම්ල හේලයිඩ. හරි. ඒ වගේම පුතා එස්ටර්. හරි. එස්ටර්. ඒවා ඍණාත්මක ප්‍රතිකාරකයේ සම ප්‍රතික්‍රියා කරනකොට මෙන්න මේ කාබන්ට ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන ඇල්කයිල් කාණ්ඩ දෙකක් බැඳීම සිදු වෙනවා. හරි. ඒ වගේම ඇල්ඩිහයිඩ. හොඳට තේරුම් ගන්න. ඒ වගේම ඇල්ඩිහයිඩ. ඒ වගේම කීටෝන ඍණාත්මක ප්‍රතිකාරකයේ සම ප්‍රතික්‍රියා කරනකොට මේ කාබන්ට සෙට් වෙන්නේ ඍණාත්මක ප්‍රතිකාරකයේ තියෙන ඇල්කයිල් කාණ්ඩ එකයි. ඒක තේරුම් ගන්න ඕන. හරිද? රයිට්. ඒක තමයි ඔයාලගේ මෙතනින් ඇත්තට මහාචාර්යව ප්‍රශ්න කළ දෙන්නේ. ඒතකොට මේක තමයි ලැබිය හැකි ඵලය. හරි. ඒතකොට මේක කවුරු හරි කෙනෙක් ලිව්වනම් විනාඩියක් ඇතුළත එයාගේ උත්තරේ හරි. වැරද්ද දරුවෙක් ඉන්නවා නම් වැරද්ද තේරුම් අරගෙන හදාගන්න. හරිනේ? අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.